මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයා පොඩි කාලේ බලපු පොක්මෝන් කාටුන් එකේ පිකාචුව මතකද? එයාගේ වලිගය දිහා හොඳට බලන්න. වලිගේ අග කළු පාටද? නැත්නම් කහ පාටද? ලෝකේ 90%ක්ම මිනිස්සු කියන්නේ පිකාචුගේ වලිගේ අග කළු පාටයි කියලා. ඔයාටත් මතක එහෙමයි නේද? හැබැයි මම දැන් කිව්වොත් ඔයාගේ මතකය වැරදි කියලා. පිකාචුගේ වලිගේ අග කවදාවත් කළු පාටක් තිබිලා නැහැ. ඒ අග සම්පූර්ණයෙන්ම කහ පාටයි. මේක නිකම්ම වැරදි මතයක් නෙවෙයි. ලෝකේ මිනිස්සු මිලියන ගණනකට එකම දේ එකම විදියට වැරදියට මතක තියන්නේ ඇයි? අද අභිරහස් පිටුවෙන් අපි කතා කරමු ලෝකෙම හොලවපු මේ මැන්ඩෙලා ඉෆෙක්ට් එක ගැන. එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසානය තෙක්ම. මේ අමුතු සිද්ධියට මැන්ඩෙලා ඉෆෙක්ට් කියලා නම ආවේ දකුණු අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා නිසා. 2013 දී නෙල්සන් මැන්ඩෙලා මිය ගියාම ලෝකයේ දහස් ගණනක් මිනිස්සු පුදුම වුණා. ඔවුන් දිවුරලා කිව්වේ මැන්ඩෙලා 1980 ගණන්වල හිරගෙදරදී මැරුණා කියන එක. මම ඒක නිවුස් පවා දැක්කා. අවමගුල පවා ටීවී එකේ ගියා කියලා. හිතාගන්න පුළුවන්ද එක මිනිස්සෙක්ට නෙවෙයි දහස් ගණනක් මිනිස්සුන්ට එකම දේ විස්තර සහිතව මතක ඇයි කියලා. හැබැයි ඇත්ත ලෝකේ එහෙම දෙයක් වෙලා නැහැ. මේක කොහොමද වෙන්නේ? හරි. පිකාචු ගැන විතරක් නෙවෙයි. බලන්න මේ දේවල් ඔයාට මතක කොහොමද කියලා. මොනොපොලි 100ක්. මොනොපොලි ගේම් එකේ ඉන්න සල්ලිකාර 100ගේ ඇහැක කණ්ණාඩියක් තියෙනවද? ඔයාගේ උත්තරේ ඔව් නම් ආයෙත් සොරි තමයි. මොනොපොලි 100 කවදාවත් ඇහැට කණ්ණාඩියක් දාලා නැහැ. අංක 2. කිට්කැට්. කිට්කැට් චොක්ලට් එකේ නම ලියලා තියෙන්නේ කොහොමද? හිට් මැද ඉරක් ගහලා කැට්ද? ඒකේ කවදාවත් ඉරක් තිබිලා නැහැ. ඒකේ තියෙන්නේ එක දිගට කිට්කැට් කියලා විතරයි. අංක 3. මිකී මවුස්. මිකී මවුස් ඇඳන් ඉන්න කලිසම රඳවන්න එයාට පටි දෙකක් තියෙනවද? ගොඩක් අයට මතක පටි දෙකකින් කලිසම අල්ලන් ඉන්නව වගේ. ඒත් ඇත්තටම මිකී මවුස්ට කවදාවත් එහෙම පටි තිබිලා නැහැ. මේ ඔක්කොම අපිට වැරදියට මතක තියෙන්නේ කොහොමද? අපි ජීවත් වෙන්නේ වෙනත් විශ්වයකද? සමාන්තර ලෝක එකිනෙක ගැටීම නිසා අපේ මතකයන් වෙනස් වෙලාද? ගොඩක් අය බය වෙලා ඉන්නේ අපි ඉන්නේ වෙනත් විශ්වයක හිර වෙලා ඒකයි මේ දේවල් වෙනස් වෙලා පේන්නේ කියලා. ඒත් ඇත්තටම මේකට ඊටාම සරල විද්‍යාත්මක උත්තරයක් තියෙනවා. මනෝවිද්‍යාඥයෝ මේකට කියන්නේ මොළයේ හිස්තැන් පිරවීම කියලා. අපේ මොළය හරියට හાર્ඩ් ඩිස්ක් එකක් වගේ. හැමදේම 100%ක් ෆොටෝ එකක් වගේ සේව් කරන්න මොළයට ඉඩ මදි. ඉතින් අපේ මොළය කරන්නේ පිකාචු වගේ රූපයක් මතක තියාගද්දි කහ පාට සතෙක් කන් දෙකේ කළු පාටක් තිබුණා කියලා දල අදහසක් විතරක් සේව් කරගන්න එක. අපි ඒක ආයෙත් මතක් කරන්න හැදුවහම මොළය කරන්නේ අර දල අදහස අරගෙන හිස්තැන් ටික Tamanට ඕන විදියට පුරවන එක. අන්න එතනදි තමයි මොළයට වැරදිලා පිකාචුගේ වලිගයටත් කළු පාටක් දාන්නේ. ඉතින් මේක විශ්වයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපේ මනුෂ්‍ය මොළයේ තියෙන පුංචි ස්වභාවයක් විතරයි. දැන් ඔයා දන්නවා ඇත්ත මොකක්ද කියලා. ඒ නිසා තවත් බය වෙන්නවත් වෙනත් ලෝක ගැන හොයවා කාලනාස්ති කරන්නවත් ඕනි වෙන්නේ නැහැ. අපි මේ අභිරහස ඉස්සෙල්ලා ඉවරයි. ඔයාගේ පිකාචු මතකය කොහොමද තිබුණේ? ඇත්ත දැනගත් අය පහලින් ලයික් එකක් දාන්න. මේ වගේ තවත් දේවල් ගැන දැනගන්න අභිරහස් පිටුව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා දැනගන්න ආස අභිරහස් ගැන අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන් යන්න. වැඩියෙන් අප මාතෘකාව අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම අරගෙන එනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.